බැරි වෙච්ච ගෑමක් අද කාලේ බලන්න try කරන්න. ඉතින් අද මම බලන්න යන්නේ මේ Kinder Joy එක ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා. මේ කාලෙත් මේක දැක්කාම හරි ආස හිතෙනවා. හැබැයි මට එක පාරකවත් මේක කඩේට ගියාට try කරලා බලන්න බැරි වුණා. හයි ඔයාලට කොහමද? අද මම ගෙනාව Kinder Joy. ඉතින් බලමු මේක වල රිවිව් එකක් තියෙන්නේ. ඉතින් අපි බලමු වීඩියෝ ක්ලිප් එක කොහමද කියලා. ඔන්න පොඩි කාලේ කන්න බැරි වෙච්ච ගෑමක් අද කාලේ බලන්න. හරි. ඉතින් මේ තියෙන්නේ පොඩි කාලේ අපි හැමෝම ආස කරපු සර්ප්‍රයිස් රෝල් වලට ගියාම ගොඩක් අයට මේ පොඩි ළමයින්ට නම් ඉතින් මම ඒ කාලෙත් මේක දැක්කාම හරි ආස හිතෙනවා. හැබැයි මට එක පාරකවත් මේක කඩේට ගියාට try කරලා බලන්න බැරි වුණා. මොකද පොඩි කාලේ ඉඳන් කන්න try කරාට කන්න බැරි වුණා එක පාරක්වත්. මොකද මේක පොඩි කාලේ නම් ගණන් වැඩි ගොඩක් 100ක්. එතකොට මේක මිල වෙනවා 350 450 අතර. ඉතින් මම try කරලා බලන්නේ මේ පාර මේක අද මම බලන්න යන්නේ මේ Kinder Joy එක ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා. අපි අන්බොක්ස් කරලා බලමු මේක මොකද්ද තියෙන්නේ කියලා. අතන මම මේක first time තමයි මේක කියන්නේ. මේක ඇතුලේ තියෙන දේ මම මේ වෙලාවේ අනිත් වෙලාවේ තමයි මම බලන්නේ මමත් ඒක ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා. මම හිතන්නේ මේක චොකලට් එකක්. මේක ලංකාවේ කලින් නැරෙන ඉස්සරහා කැසියයි. මට මතකයි ඒ කාලේ පොඩි කාලේ දැන් මේක සාමාන්‍ය රුපියල් මම හිතන විදියට 350 450 අතර එනවා. මොකද මේක පුංචි වෙලක් නැහැ. මේක තියෙන්නේ ගන්නවා නම් ගන්නවාලා චොකලට් ටික කඩවල වලින් විතරයි. හරි අපි දැන් මේක අන්බොක්ස් කරන්න හදන්නේ. ඉතින් අපි එකක් අන්බොක්ස් කරලා බලමු. මේක මේ ಜಾති දෙකක්. මේක එකක් අන්බොක්ස් කරලා බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. පැති දෙකක් තියෙනවා මේක. එක පැත්තක් නෙමෙයි පැති දෙකක් තියෙනවා. ස්පූන් එකක් ඇවිල්ලා තියෙනවා මේ දැන් කාලේ යෝගට් හැන්ඩි වලට තියෙන කප් එක වගේ. ස්පූන් එකක් ඇවිල්ලා තියෙනවා. මේ පැත්තේ තියෙන ටොයිස් මට හම්බෙලා තියෙන්නේ ඩයිනෝසර් නේ. මේ පැත්තේ එක පැත්තක තියෙන ටොයිස් මේකනේ. Kinder Joy එක. ඉතින් මේ පැත්තේ තියෙන්නේ ක්‍රීම් එකක්, මේ පැත්තේ තියෙන්නේ ක්‍රිස්පි චොකෝනට් බෝල්ස් දෙකක් මේ තියෙන්නේ. කියන්නේ චොකෝනට් බෝල්ස් දෙකක් තියෙන්නේ මේ පැත්තේ. මේක බලමු අපි ටේස්ට් කරලා කොහමද කියලා. ක්‍රීම් එක චොකෝනට් බෝල් එක චොකෝනට් බෝල් එක චොකලට් මේක රසයි. පොඩි ළමයින්ට නම් මේකේ සාම මේක ෆස්ට් ටයිම් try කරන්නේ. මේක ඇතුලේ මොකද තියෙන්නේ කියලා වලට පෙන්නන්නත් එක තමයි මම මේක try කරේ. ඉතින් ඔයලා නම් like එක comment එකක් දාන්න. ඒ වගේම මගේ YouTube channel එකත් අනිවාර්යෙන් subscribe කරන්න ඕනේ. ඉතින් අපි ආයෙත් මේ වගේම තවත් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු.